සුපිරි ඈ. ඊයේ දැන් බඩු රාද උදේ හම්බුනේ. අයින් පරස් පරීක්ෂකද? වෙනිද වඩියේ බඩුවන් ඔය. ආයි වඩියා දාන්න හෙට. ඔව් මූ උපාසක මහත්තයාගේ පරණම කස්ටමර්නේ. අවුත් 30ක විතර නේ උදේ පාන්දර ඕපන් කරන්නේ මමනේ. එහෙනම් හොඳට සලකනවාදිනේ. නැතුව. අන්තරාන්ත ගියා. ජනවාරි අවුරුද්දට මෙයයිට දින පොත, කැලෙන්ඩරේ, ඩේ කාඩ් එක වරද්දන්නේ නැහැ උපාසක මහත්තයා හොඳේ. පළවෙනි දාට කිරි උතුරලා පළවෙනි පැත්තේ දෙන්න මට. නිකන් නිකන් නෙවෙයි බා සල්ලි වලට. අපිට නම් කිරි උතුරල පැකට් දෙන්නේ නැහැ. ලංකට්ට ගස්සේ තිබිලා නම් ඇදලා දීලා තියෙනවා. මෙයයිට එහෙම නැහැ හොඳේ. ඇයි බං උන්ට මං ස්ථාර්තම් පතුවක් වගේනෝ. ඔය කිව්ව බොරු හින්දනේ මේ කෙලවිලා ඉන්නේ. මම ගානට බොරුව පැල කරලා දුන්නා. බලන්නේ හත් පළේ ගාගන් තියෙන්නේ. උඹ මොකද්ද කියලා කිව්ව බොරුව? මං යනකොට උන් දෙන්න කංකුම් සුද්ධ කරනවා. මං හීන් හැරේ පිටපැත්තෙන් ගිහිල්ලා බඩුමල්ල බිත්ති එල්ලලා ආවා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මං ඇහුවා මේ ඊ ආර්යයතේ බඩුමල්ල එව්වයි උලට හම්බුන්නේ නැද්දයි කියලා. කොහොම හරි මුන් දෙන්නට මේක සැක හිතුණා හොඳේ. ශෝක කිව්වත් දන්නේ නැහැ උගෙන් 1000ක් ඉල්ල ගත්තයි කියලා. එයා දාහන ප්‍රශ්නයක් නැහැ නෝ. ඒකට කෙසෙල් ටික ඇදලා දුන්නා නෝ. ඒත් වහන්දිනංගිට සනීපදයි කියලා මාටින් අයියා ඇහුවනේ. නෝක තමයි කේස් එක හොඳේ. වසන්ති හිටියයි. වසන්ත හිටියේ නෑ. එයයි ගමන් ගියාන. අපරාධේ. ඇත්ත කියලා බේරෙන්න තිබුණේ. කොහොම හරි ගෙදරට බඩු ගිහින් දුන්නා නෝ. ඇත්ත කිව්වනම් මූට මේ වගේ අතල්ලක් ගන්න බෑනේ බා. උඹලට නම් ආතල් ඉතින්. මං එපා එක කන්න. දැන් ඉතින් ෂෝකටත් බොරුවක් කියන්න එපා. ශ්‍රීකාන්ත පුතේ හත් පොලේ ගාගන්න මොකක්වත් නොකොල්ල නැති. වලාමේ අපේ අර ගොන් ගෑණි එක මිටට ගිහිල්ලා නෝ. මොකා එක්කන් ගියක් දන්නේ නැහැ නෝකට. මම මේ දවස්වල හොයන හොඳේ. කොහොම මරයක් දැක්කද පාර බහැලා යන්නේ. දැන් ලොක්කට මිනිහාගේ වැරදි දිනුම් ගිහිල්ලා තියෙන්නේ හොඳේ. නැතුව හත්තලා. මිනිස්සුන්ට දාම මැටිවරණ උසුම දැනුන්නේ නැහැ හොඳේ. ජාතික කොඩිය අරගෙන පාරේ යන්නේ ඒවා අපේ ලොක්කා වැව් බන්ට් එකක් දිහා බලාගෙන ඉන්නේ ඒවා වී කරල් ටිකක් අතක ගානීර යන්නේ ඔයම දාලා සින්දුවක් එහෙම ගහලා ඔය කවුරුන් නැති වෙලා ගුණක් කමන්නේ ඔය බෝම්බයක් එහෙම බුම් ගාලා පත්තු වෙලා ඕක 655 පොත්තුවට ගිහිල්ලා මිනිස්සු බැලුවට පස්සේ ඔන්න ඩිංග ඩිංග මිනිස්සුන්ගේ දේශාභිමානය ඇති වෙනවා හරි අන්න එතකොට හාමුදුරු ටික එහෙම එළියට බැහැලා අපේ ලොක්කෝ ලොකු ලොකු පන්සල් ගානේ රවුමක් දෙකක් එහෙම ගහලා එනකොට අන්න දේශාභිමානි මත වෙලා අපේ මිනිස්සුන්ට චන්දුනුන ඇති වෙනවා හරි හරියට හරි